ඔන්න යාළුවනි ලස්සන මුහුදු වෙරළක් අයිනේ තිබුණු හරිම සාමකාමී ගමක ලීනා කියලා හරිම ධෛර්යවන්ත ගැහැණු ළමෙක් ජීවත් වුණා. ලීනා කියන්නේ වැඩිහිටියන්ගේ අවධානයට යොමු නොවන හරිම පුදුම තැන් ගවේෂණය කරන්න ආස කරපු කෙනෙක්. එක දවසක් හවස මුහුදු වෙරළේ වැලි අස්සේ තිබුණු ලස්සන බෙල්ලෙක් ඇතුලේ දිලිසෙන පුංචි රිදී යතුරක් තිබිලා එයාට හම්බ වුණා. මේ යතුර හරිම අමුතු විදියට දිලිසෙමින් තිබුණා. ඉදා රෑ ලීනා නිදා ගන්න ලෑස්ති වෙද්දි මේ යතුර හරිම මිහිරි නලවිලි ගීතයක් වගේ සද්දයන් නිකුත් කරමින් නිල් පාටින් බැබලෙන්න පටන් ගත්තා. ලීනායේ යතුර එයාගේ නිදන කාමරේ බිත්තියට ලං කරද්දි පුදුමයකි. බිත්තිය මත රන්වන් පාටින් දිලිසෙන මැජික් දොරක සලකුණක් මැවුණා. ලීනා ගැඹුරු හුස්මක් අරගෙන හරිම බය නැතිව ඒ දොර අරගෙන ඇතුළට පියවර තැබුවා. එතන තිබුණේ තරු පිරුණු අහසක් මැද පාවෙන ලස්සන කඩදාසි කූඩු වලින් පිරුණු දිගු මාවතක්. හැබැයි මේ හැම කූඩුවකම තිබුණු එළිය ටිකෙන් ටික අඩු වෙමින් තිබුණා. හරියට ඒවායේ ධෛර්ය නැති වෙලා යනවා වගේ. එතකොටම හරිම සිනිදු පුංචි වලාකුළු පැටියෙක් පාවෙලා ඇවිත් කැඩී බිඳී තිබුණු කූඩුවක් හරිම දුකෙන් ලීනාට පෙන්නුවා. ලීනා Tamanගේ මැජික් යතුරේ ඒ කූඩුවට ලං කරලා හදවතින්ම ඒ කූඩුව පත්තු වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එවිටම යතුරෙන් විහිදුණු මෘදු ආලෝකය ඒ කූඩුව වටා වෙලුනේ තුවාලයකට දාන වෙලුම් පටියක් වගේ. ආයෙමත් පත්තු වුණු ඒ කූඩුවේ එළිය ළඟ තිබුණු අනෙත් කූඩු වලටත් පැතිරිලා මුළු අහසම ආලෝකයෙන් පුරවා දැම්මා. වලාකුළු පැටියා ගොඩාක් සතුටින් ලීනා වටේ කැරකෙමින් අත වැනුවා. ආපහු Tamanගේ කාමරයට ආපු ලීනාගේ අතේ තිබුණු යතුර ආයෙත් නිශ්ශබ්ද වුණා. ලීනා දැනගත්තා තවත් කෙනෙක්ට ආදරය සහ කරුණාව අවශ්‍ය වුණු දවසක මේ මැජික් යතුර ආයෙමත් Tamanව කැඳවන බව. ඉතින් යාළුවනේ ලීනා වගේ ඔයාලත් අනිත් අයට ආලෝකය දෙන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවත් ලස්සන කතා බලන්න අපේ SL Story Tunes channel එක subscribe කරන්න. සුබ දවසක්.